එන්න හරියටම අපි බලමු අලියට ඇට තැබීමේ තරඟයේ ජයග්‍රහණය කාටද ලබා ගන්න පුළුවන් වෙන කියලා මට තේරෙනවා. හරියටම අලියට ඇට තැබීමේ තරඟයේ බොහෝම සූක්ෂම විදිහට ඒ තරඟයේ ජයග්‍රහණය කරන්නට ඇය උත්සාහ කරනවා. අපි බලමු. ඔව්. ඇයටත් හැකියාව ලැබෙන්නේ නැහැ. අද සියලුම අගනාකමෝන්ගේ ජීවිතයට එකතු කරන්න තමයි අද මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ අපේ වැඩිහිටියන්ටත් වඩා බලමු මොහොත හැකියාව ලැබෙයිද කියලා. ඉතාමත්ම ළඟටම ගිහිල්ලා නමුත් අලියාගේ මොකක්ද මිනිස්සුන්ට අපිට දැනවත් කළා. ඒ කියන්නේ මුලින්ම ඔයා 32ක් තිබ්බා. මුලින්ම කියන දේ තමයි අපි ඔබගේ තවත් අපේ තරගකාරියක් මහිලාගේ විදියට කුංචි ළමයි වැඩියෙන්ම උනන්දුවෙන් සහභාගී වෙන තරගය තමයි මම කියන්නේ අලියලා ලැබෙන්නේ තරගය. ඉතාමත් සූක්ෂම විදියට කසුමිය වසරේ ජයග්‍රාහිකාවය ඇය මේ වසරේ ජයග්‍රහණය ලබා ගැනීමට සූදානම් වුණත් ආසන්නයව ඇතිව මේ තරගයේ මේ වන විට ඉදිරියෙන් ඉන්නේ. තවත් කුංචි තරගකරුවෙක් බොහෝම හැකියාව ලැබෙන්නේ නැහැ. අනුෂා ශාන්ති මහත්මියට එවැගේම සිපාලි ජයවර්ධන මහත්මියටත් අපි ආරාධනා කරනවා බැලුම් පිළිවෙලේ තරණය විශිෂ්ට කටයුතු සඳහා මේ ස්ථානයට පැමිණෙන්න කියලා. ඔව් තුනක් දෙන්න. අහශ්‍රේණිය සහ පහශ්‍රේණිය පහළ දරුවෝ ටික එන්න. උදව් කරන්න පැමිණෙන්න මේ නෑ. කොට්ටාපොර පරිශ්‍රයේ ඉදිරියට පැමිණෙන්න. කොට්ටාපොර පරිශ්‍රයේ ඉදිරියට ත්‍රිශාන්ත මහතා කොන්දේසි මහත්මිය
කාටවත් තාම අවස්ථාව ලැබෙන්නේ නැහැ. තරඟ විතරයි අවස්ථාව ලබා ගත්තේ. බැලුම් බෝලේ ඉතාමත් විශාල ඉවරයි පුතේ. ඉදන්නේ පොඩි අපට බලන්න. යන්න පුතේ පාර. නෑ යන්නේ. මුල කන්නේ පා. අතුරු තියාගන්න. අතුරු තියාගන්න. ආයවා. හිතාගන්න තන්නේ මම. හරි හරි ඔයා කන්න hina වෙන්නේ නැතුව. අපෙන් අරගෙන අතුරු දින කට්ටිය.
Out කරන්න. දැන් නම් අපි හිතනවා අපි බලමු කුමක් වෙයිද කියලා ජයග්‍රහණය. මම හිතන්නේ මේක තරම පොඩි සිදුවීමක් වෙනවා කියලා තරමේ ආරම්භ වෙනවා සහ මේක කාර්යයක් හිතනවා මම හිතන්නේ මේ තරගාදී වෙනවා නැත්නම් කාලය වල අපි තාවකාලික අවුල් ඉන්නවා. හරි ගහන්න. ගැහුවා. කවුද? මුඛ්‍ය විදින හැකියාව ලැබෙනවා කියා මයිදනේ වැඩි වේලාවක් අද නැහැ. අපි බලමු මයිදන්නේ අනිත් කට්ටිය කෑ ගැවුවොත් තමයි තියෙන තාම තරගෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. අපි බලමු තවත් තරගකාරයෙක් ඉදිරිපත් වෙනවා තරගයට මුල දීපු සඳහා. අපේ දරුවන් ඈත් ඉන්නවද? අපි බලමු මේගොල්ලෝ දෙන සපෝට් එක දැන් මනා නෙමෙයි මුට්ටිය ගන්න මේගොල්ලෝ. බලමු මුට්ටිය ඉතින් කියාවල මේක අයියෙන් ගන්න ඕන අයියෙන්. මේ දැවොත් වැඩක් නැහැ මුට්ටිය දෙන්නේ. ඒ මුට්ටියට මේ යකට දාලා හදලා තියෙනවා. ගානවා අපෝ. බලමු යන්නේ මාරක් ඉන්නකම මුට්ටිය මුට්ටිය ගන්න.
පරාදවත් අත්තරමු ලස්සන දිනනවා සමහර වේගෙන් යනවා බලමු කවුරු ජයග්‍රහණය කරයිද කියලා අක්කා ලේසි නෑ හොඳේ අක්කා මේ පැත්තෙන් තරම් වදිනවා අම්මා අර පැත්තෙන් ගාන්තර පොල්ලක් දෙන්න යන්නත් බැරි කමක් නෑ යන්නත් පුළුවන්. බලමු ගායත්‍රි කවුරු ජයග්‍රහණය කරයිද කියලා අපි බලමු ඊළඟ තරගකාරිනිය කවුද? ඉන්නේ නැගිටින්න ඕනේ තමන්ගේ පොල්ලත් අරගෙන. ඔය තමත් දෙකේ ගායත්‍රි ඉතින් අම්මා කරගලා තරගකාරිනිය දෙදෙනෙක් තමන් තරගය අවසන් කරලා තියෙනවා. ඒ තරගකාරිනිය තුන්දෙනෙක් වෙනවා. අපි රැඳවල කරපෙන්න අනුව ඉන්නේ කිව්වොත් තුන්දෙනා අනුව ඉන්නේ කිව්වොත් තාත් දෙකකට පොඩ්ඩක් අපේ උදව් දෙන්න අත්ේ ඔතනත් එකේ දෙකේ පාසල්ලා දෙන්නේ අර උදේට සැකෙන්නේ හරි ඉතාමත් වේගෙන් තමන්ගේ වතුර බින්දුව මං
යන්න පුළුවන් මොකද? ආරාධනා කරනවා ඔතේ අපේ උපාසක මහත්මයයි ගුරුතුමනයි ඒ වගේම අපේ මහින්ද රාජපක්ෂ ආ කියනවා මම තුන්දරම දැනගත්තා.
අපි කරන්නේ ඒ විනිශ්චය ලබා දෙන්න විනිශ්චය මණ්ඩලයට තවත් සහයෝගය ලබා දෙන්න. හරි. එහෙනම් ඉතින් පුතාලා ප්‍රථමයෙන්ම සීගීත්‍රි ඒ වගේම ත්‍යාගය ලබා දෙන හැටියට ආරාධනා කරනවා අනුෂා ක්‍රිෂාන්ත මහත්මියට අදාළ ත්‍යාගය ලබා දෙන්න කියලා. ත්‍යාගය ලබා දෙන්න අනුෂා සීගීත්‍රි අවුරුදු 3 දෙවන ස්ථානය ඊළඟට සීගීත්‍රි අවුරුදු 3 දෙවන ස්ථානයට හිමි සාර්ථකය සහ ත්‍යාගය ලබා දෙන්න ආරාධනා කරනවා. මේ සත්නද බක්මහා උළෙලේ 2026 සිකිති අවුරුදු කුමරාට හිමි සාර්ථකය සහ ත්‍යාගය ලබා දෙන්න සාර්ථකය පළඳින්න ත්‍යාගය ලබා දෙන්න ආරාධනා කරනවා. ලබා ගන්නේ අපි උඩට ලබා දෙමු. හරි. අපි වේදිකාවේ ගාත්‍රී කුමාරවරුන්ට විදිහට ඉන්න මොකද ඊට පස්සේ අපි ලස්සන රෝග එකක් ගන්න ඕනේ. ඔහොම ඉන්න කට්ටිය දෙන්න. කුමාරයෝනිකම ඉන්න අපි කුමාරයෝනිකත් එක්කම ඊළඟට ආරාධනා කරනවා ඒ අනුෂා ක්‍රිෂාන්ත මහත්මියට ඒ ඒ වගේම දෙවන ස්ථානයේ සාර්ථකය පළඳන්න ඒ වගේම ත්‍යාගය ලබා දෙන්න අපි ආරාධනා කරනවා සිත් සමස්ත මහත්මිය සමිනින්න ලියන්සා දෙවන ස්ථානය දිශා රාජ්කේලි දෙවන ස්ථානය ලියන්සා වීරවර්ධන ලියන්සා ඊළඟට අපි සමගම ආරාධනා කරනවා අපේ විනිශ්චය මණ්ඩලයේ අපේ සත්නද බක්මහා උළෙල 2026 සිකිති අවුරුදු කුමරිය කලට පිළිගන්නන්න ආරාධනා කරනවා. ඒ වගේම අපේ විනිශ්චය මණ්ඩලයේ තිදෙනාටම ආරාධනා කරනවා මල් කලම පිළිගන්නන්න. ඒ වගේම තිරුල පළඳන්න සාටකය පළඳින්න ආරාධනා කරනවා. තුන්දෙනාටම එකතු වෙලා අපිත් එක්ක ඒ කර්තව්‍ය සඳහා සහභාගී වෙන්න කියලා. මේ සත්නද බක්මහා උළෙල 2026 සිකිති අවුරුදු කුමරිය පුදම්සා බේසිංහ කියන්නේ තමයි මෙවර අවුරුදු කුමරිය තරගයේ ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුණේ. ඒ වගේම අපි ආරාධනා කරනවා ඇයට හිමි මල් කලම සහ ඔටුන්න පැළඳීම සඳහා අපේ යන්නේ විනිශ්චය මණ්ඩලයේ ගුරුවරුන් දෙපළට මම හිතන්නේ බොහොම ලස්සනට අපේ අවුරුදු කුමරිය නටුවත් අපි දැක්කා උදේ. අපි ප්‍රාර්ථනා කරන මේ හැමෝටම ජයග්‍රාහී අවුරුද්දක් අනාගතයක් වෙන්න කියලා අපි මේ චූටි දරුවන්ට මේ මල් කැකුළු වලට අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ලබන අධ්‍යාපනය දහම් අධ්‍යාපනයත් එක්ක මේ ලබන ආධ්‍යාත්මික මේ ක්‍රියාදාමයන් ඔබගේ ඉදිරි අනාගතයට මම හිතන්නේ විශාල හත්වන ස්ථානය අනුහස් චංචල හයවන ස්ථානය රවීන් දුල්සර
පස්වන ස්ථානය රමිරු රිෂේන්. හතරවන ස්ථානය චවීන් දිම්සර. තුන්වන ස්ථානය හිමි කරගන්නේ ලක්ෂාන් මරගන්නේ රොවෙන් සත්සර. ස්ථානය රෝමෙල්. ප්‍රථම ස්ථානය රෝමෙල්. අනිත් අපේ රෝමෙල් මහින්ද රාජපක්ෂ මහතා විදියට රඟපාපු ඒ වගේම දෙවන ස්ථානයේ ගුරුතුමිය සනුත්‍යා. දෙවන ස්ථානයේ ගුරුතුමිය සනුත්‍යා. උපාසක මහතා ඩියෝන්. උපාසක මහතා ඊයේ කාලේ ළමා අංශයේ කලාමුට්ටිය විදිහේ සංගීතයක් ග්‍රහණය කරන්නේ සයුනී සිහත්තා. කලාමුට්ටිය විදිහේ වැඩිහිටි තරගයේ ප්‍රථම ස්ථානය කලාමුට්ටිය විදිහේ ජයග්‍රහණය ලබා ගන්නේ මෙවර ගමහරාදීමේ තරගයේ ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ මෙතික තවසර. හරි. ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා වැඩම කරන්නට යෙදුණු අප හොඳම හිනාව ළමා අංශයේ ප්‍රථම ස්ථානය සිතුමී සෙනායා. හොඳම හිනාව ළමා අංශයේ සිතුමී සෙනායා. ත්‍යාග ප්‍රදානය සඳහා ඊළඟට ඉදුපන්නම් පත්තුගිරියේ තරගයේ ඉදුපන්නම් 34ක් දල්වලින් එකම ගිනිපෝරේ ඉදුපන්නම් 34ක් දල්වලින් ජයග්‍රහණය කරන්නේ වීඩියෝ. මතු සංඝ පැමිණෙන්න. මෙලට බනිස් කෑමේ තරගයේ ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ සනුත්‍ය සසිත්නි. දෙවන ස්ථානය හිමි කරගන්නේ සවිඳු විදූෂ. තුන්වන ස්ථානය හිමි කරගන්නේ සුහස් දෙම්මිල. මෙලඟට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා ගෞරවම් කරනවා. ලබන 2027 අවුරුද්දේ සත්තත බක්මහවල මේ ස්ථානයේදී මේ පුණ්‍ය භූමියේදී මේ ආකාරයෙන් මහත්තර අපි බලා